අයිබෝන් සුබ දවසක් කියන TV0 YouTube channel එක නරඹන ඔයා හැමදෙනාටම. ඉතින් මේ අද නම් මේ සින්දු රිවිව් එකක් කරන්න මේ එහෙම නැත්නම් අද නම් song review එකක් නෙමෙයි කරන්න හදන්නේ. ඔයාලා දන්නවා මෑතකදී ලංකාවේ 9 Arch එක මේ වහලා ලස්සන ෆිල්ම් එකක් රෙකෝඩින් කරා. ඉතින් මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ රෙකෝඩ් කරපු ෆිල්ම් එක සම්බන්ධව. ඒ ෆිල්ම් එක තමයි මිරායි කියන ෆිල්ම් එක. ඉතින් මේ මිරායි ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ People's Media Factory කියන සමාගම විසින්. TG විශ්වප්‍රසාද් කියන එක තමයි මේ ෆිල්ම් එකේ නිෂ්පාදකයා විදිහට කටයුතු කරන්නේ. ලෝකයට ලංකාවේ ලස්සන ගෙනියන්න ඒ ෆිල්ම් එක ගොඩක් උපකාරී වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා තමයි මම අද වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මිරායි ෆිල්ම් එක සම්බන්ධව. ඉතින් මේ වෙනවිට මිරායි කියන ෆිල්ම් එකේ ට්‍රේලර් එක දාලා තියෙනවා TG ප්‍රසාද්ගේ YouTube channel එකේ. එහෙම නැත්නම් People's Media Factory කියන YouTube channel එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මිරායි ෆිල්ම් එක. මිරායි ෆිල්ම් එක ගොඩාක් ලස්සනයි. 9 Arch එක ලස්සනටම පෙන්වනවා ට්‍රේලර් එකේම. ඉතින් බලන්න කොච්චර ලස්සනද 9 Arch එක. එහෙම නැත්නම් බදුල්ල යනකොට අපිට හම්බ වෙන 9 Arch එකේ ලස්සන වීඩියෝ ටිකක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ ඒක ලස්සන ප්‍රයෝජනයක් විදියට අරන් තියෙන විත්තිය අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක එනකන් තමයි මාත් ඉවසීමෙන් බලාගෙන ඉන්නේ. හරි ලස්සන ෆිල්ම් එකක් කියලා මම හිතනවා. ගොඩාක්ම ලෝකෙ තුල කතාක බහ වෙන ෆිල්ම් එකක් බවට පත් වෙයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා මේ ෆිල්ම් එක. ඉතින් තවත් කියන්න ඕනේ මේක ගොඩක් සටන්කාමී ෆිල්ම් එකක් තමයි. සටන් ගොඩක් උපයෝගී කරගෙන ඒ වගේම ඉතින් ගොඩක් AI තාක්ෂණය 3D තාක්ෂණය මේ හැම දෙයක්ම යූස් කරගෙන තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා අතීතයේ වර්තමානයේ එහෙම නැත්නම් රජ කාලේ ඊට පස්සේ වර්තමානයේ ගැට ගැහිච්ච ෆිල්ම් බලන්න ඔයාලා ගොඩක් කැමතියි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේකත් ඒ වගේ ෆිල්ම් එකක්. මේ කතාව අතරතුරේදී අපි උත්සාහ කරන්න මිරායි ෆිල්ම් එකේ ට්‍රේලර් එකේ කොටස් ටිකක් මේ වීඩියෝ එකට එකතු කරන්න. මේකේ ට්‍රේලර් එකේ තියෙන විදිහට අශෝක අධිරාජ්‍ය කාලේදී ඇතිවෙච්ච සටන් ඒ වගේම ඒ ආත්මයන් මේ වර්තමාන කාලයත් එක්කලා ගලප්පලා ලස්සන ෆිල්ම් එකක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ මිරායි ලෙස. ඔයාලට පුළුවන් ගිහලා ට්‍රේලර් එක බලන්න. ඒ වගේම ෆිල්ම් එක ඉක්මනටම රිලීස් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඒක බලන්න හැකියාවක් තියෙනවා. ලංකාවට ඒ කියලා මම විශ්වාස කරනවා මේ ෆිල්ම් එක ඉක්මනටම. මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන කාර්තික් කියන මහත්මයා. ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලට ගොඩක් ඉක්මනට මේ ෆිල්ම් එක බලා ගන්න හැකියාවක් ලැබෙනවා. ලස්සන නිලියෝ ටිකක්, ලස්සන නළුවෝ ටිකක් මේ ෆිල්ම් එකට අන්තර්ගත වෙලා තියෙනවා. ගොඩක් ලස්සන කතාවක් තියෙනවා. අතීතයේ අශෝක අධිරාජ්‍යගේ කාලෙදී සිද්ධ වෙච්ච සිදුවීමක් සම්බන්ධ දේවල් තියෙනවා. මේ ට්‍රේලර් එකේ පෙන්වන දේ තමයි ලොකුවටම දන්නේ නැහැ මොන වගේ දෙයක් තියෙදි කියලා. ෆිල්ම් එක රිලීස් වුණාට පස්සේ තමයි සම්පූර්ණ කතාවේ මොනවද තියෙන්නේ කියලා අන්තර්ගතය කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදට ගිහිල්ලා එන්න සුබ දවසක් ඔයාලා හැමදෙනාටම මතක ඇතුව ගිහිල්ලා People's Media Factory කියන YouTube channel එකට ගිහිල්ලා බලන්න අමතක කරන්න එපා මේ ට්‍රේලර් එක.